සියලු දෙනාටම තෙරුවන් සරණයි. සේවා නියුක්තික භාවනා වැඩසටහන අද දවසේදීත් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස් 6 සිට කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවැත්වෙන මේ උතුම් වැඩසටහන සමගින් සම්බන්ධ වන්නට පින්වත් ඔබටත් අවකාශය තිබෙන බව පළමුව සිහිපත් කරනවා. අපේ වෘත්තීය ජීවිතයන් වඩාත් සාර්ථකව සහ ඵලදායීව ඒ වගේම කාර්යක්ෂමව ගත කරන්නට ධර්මය තුලින් මඟ පෙන්වීමක් ලබා ගන්නට ඒ වගේම සිත පුහුණු කරන්නට අවශ්‍ය කරන මානසිකත්වය සකස් කර ගන්නටයි අද දවසේදීත් සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් නිරතුරුව මඟ කියා දෙන කම්මඨානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ නායක ස්වාමින් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ සේවා නියුක්තික වැඩසටහන ජය TV ඔස්සේ ලොව පුරා විකාශනය කිරීමට සුපින්බර දායකත්වයේ එක් කරන්නේ සේවා නියුක්තික වැඩසටහනට නිරන්තරව සම්බන්ධ වන මේ පින්වත් පිරිස විසින්. එසේනම් දේශනාව ශ්‍රවණයට పూర్වයෙන් ලෞතුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා සුවඳමල් පූජා කරමු. පළමුව දේශකයන්න් වහන්සේට සුවඳමල් අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. දැන් දහත් වට්ටිය පිළිගන්වමින් ස්වාමින් වහන්සේට ධර්මානුශාසනාවට ආරාධනා කරමු. සාදු සාදු සාදු. අදිෂ්ඨානයක් ඉලක්කයක් පවත්වා ගනිමු. අද දවසේ ස්වාමින් වහන්සේ විසින් අප වෙතට ලබා දෙන්නා වූ මේ දහම් මඟ පෙන්වීම තුළින් ජීවිතය තුළ වෙනස්කම් ඇති කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා යන අදිෂ්ඨානශීලී ප්‍රාර්ථනාව. ඒ සමගින් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා මෙතෙන් සිට මේ උතුම් වූ කමඨහන් දේශනාව සිදු කරන්නට. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, හැම දිනෙකම එක රාශි වෙලා ඉන්නේ අද දවසේත් උදෑසන ඉඳලා තමන්ගේ රාජකාරී කටයුතු වලට සම්බන්ධ වෙලා ඉඳලා වෙහෙසකාරී ජීවිතයක් ගත කරලා සතියකට වතාවක් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා සුවදායි මානසිකත්වයක් ඇති කර ගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි හැම කෙනෙක්ම වැඩසටහන සමග සම්බන්ධ වෙලා තියෙන්නේ. පින්වත්නි, අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. විශේෂයෙන්ම අපේ මනස බොහෝම ගැටලුකාරී තත්ත්වයන් වලට පත් වෙනකොට ඒවයින් නිදහස් වෙන්න ඕන ආකාරයත් අපි ගොඩක් දේවල් සාකච්ඡා කරලා තියෙනවා. අද අපි සූදානම් වෙන්නේ අපි දවසක් ගත කරනකොට කොච්චර සුවසේ ඉන්න පුළුවන්ද, අපේ මනස සුවසේ තියාගෙන ඉන්නවද කියන එක ගැන ඒ සඳහා පුංචි වැඩපිළිවෙලක් කතා කරගන්න. ඒකට අපි හැම වෙලේම බලන්න ඕන. මොකද විවේකය කියන එක අර්ථ දක්වලා තියෙනවා ධර්මයේ. මොකක්ද මේ විවේකය කියන්නේ? විවේකීව හිටියොත් තමයි අපිට ඇත්තටම සහනයක් සුවයක් දැනෙන්නේ. එහෙනම් විවේකීව ඉන්නවද කියන එක ගැන දැනෙන්න ඕන. මං විවේකීව ඉන්නවද, මට විවේකීව ඉන්න පුළුවන්ද කියලා අපිට දැනෙන්න ඕනේ. ඒකෙන්ද අපි ඉස්සෙල්ලාම බලමු අපි ඇත්තටම විවේකීව ඉන්නවද කියලා. හරි. එහෙම විවේකීව හිටියොත් සිද්ධ වෙන දෙයක් තියෙනවා. දන්නවද? අපිට ඉපදිච්ච වෙලාව ගත්තොත් එහෙම ඒ වෙලාවේ අපේ පින්වත්නි මට අම්මා නැහැ කියලා වෙහසක් නැහැ.
තාත්තා නැහැ කියලා වෙහෙසක් නැහැ. සහෝදරයෝ නැහැ කියලා වෙහෙසක් නැහැ. ආදරය කරන අය නැහැ කියලා වෙහෙසක් නැහැ. ෆෝන් නැහැ කියලා වෙහෙසක් නැහැ. අහවල් කෑම જાති නැහැ කියලා වෙහෙසක් නැහැ. හරිද? ඒක හින්දා ඒ මොකක්වත් මේ ලෝකේ දැන් අපේ හිත ගොඩාක් දේවල් ඉල්ලනවා. ඒ මොකක්වත් ඉල්ලන්නේ නැහැ. ඒ පුංචි කාලේ ගොඩක් පුංචි කාලේ ගත්තොත් මොකුත් අපේ හිත ඉල්ලන්නේ නැහැ. එතනින් තමයි අපි මේ ජීවිතේ පටන් ගන්න. එතකොට බුදුහාමුදුරු දේශනා කරන සක්කාය දිට්ඨිය නැහැ කියලා. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්කාය දිට්ඨිය නැහැ කියලා. එතකොට එහෙම තිබ්බ හිතක් තමයි දැන් මේ අරව ඕනේ මේවා ඕනේ ඔක්කොම කියලා ඉල්ලන්නේ. ඉල්ලුවාට කමක් නැහැ. ඒ ඉල්ලන ඒවා දුන්නේ නැත්නම් වෙහෙසයි. හරිද? අපේ හිත අපෙන් ඉල්ලන දේවල් අපිට දී ගන්න බැරි වුණාම අපිට වහන්සි වෙහෙසයි. හිතට වෙහෙසයි. ඒ වෙහෙස තමයි ගොඩාක්ම තියෙන්නේ. කායික වශයෙන් රිදෙනකොට කය ගොඩාක් රිදෙනකොට රිදෙන්නේ නැති ඉරියව්වක අපි තියලා කායික වෙහෙස නිවා ගන්නවා සාමාන්‍යයෙන්. නිදා ගන්න ඉරියව්ව කියන්නේ හාන්සි පුටුවක ඉන්න ඉරියව්ව කියන්නේ ඉඳ ගන්න ඉරියව්වක කියන්නේ එහෙම සුව පහසු ඉරියව්වක් කියලා කියනවා. ඒතර කය රිදෙන ඒවා එක දිගට රිදුනොත් එහෙම අපි වැඩ කරලා අර මේ කරලා ඒක නිවා ගන්නවා. එතකොට ඒක හරි ඒක කායික විවේකය කියන එක තියෙනවා. කායික විවේකයේ හොඳටම දීලා වෙලාවකට නිින්ද යන්නේ නැති වෙලාවල් තිබිලා නැද්ද? නේද? නිින්දවත් යන්නේ නැති වෙලාවල්. අන්න ඒක නිසා මානසික විවේකය නැහැ. මානසික විවේකය ඇති වෙන්න නම් මනස රිදෙන්නේ නැති කය රිදෙන්නේ නැති ඉරියව්වක නවත්තපුවාම කායික විවේකය ලැබුණා. මනස රිදෙන්නේ නැති සිතුවිල්ලක නවත්තවුවොත් තමයි මානසික විවේකය ලැබෙන්නේ. තේරුණාද? මනස රිදෙන්නේ නැති සිතුවිල්ලක නවත්තන්න ඕන. ඒක නිසා මම නිකන් යෝජනාවක් කරන්න හදන්නේ. දවසකට තියෙනවා විනාඩි 1440. මේ විනාඩි 1440 අරගෙන අපි හැම විනාඩියකම වැඩිපුර තිබුණේ සුවදායක තත්වයෙන්ද හිත වැඩිපුර තිබුණේ මොනවා හරි ඉල්ල පීඩාකාරී තත්වයෙන්ද කියලා. සුවදායක තත්වයකින් තියෙනවා නම් එතන තියෙන්නේ කුසල්. හරිද? පීඩිත තත්වයකින් තියෙනවා නම් එතන තියෙන්නේ අකුසල්. ඒතර ආදරේ වගේ දේවල් ගත්තහමත් ඒවා සුවදායකයි කියලා අපි කිව්වට ඒවයින් ලැබෙන්නේ බොහොම පුංචි සතුටක් එක්කම පීඩනයක් හම්බ වෙනවා. ඒවත් එක්කත් පීඩනයක් හම්බ වෙනවා. ඒ වෙලාවට සතුටක් හම්බුණාට ඒවත් එක්ක ලොකු පීඩනයක් ඇති වෙනවා අපේ පින්වත්. මේ පීඩනය කියලා කියන්නේ මට ආදරය කරන දේවල් නැති වෙයිද? එතකොට මේවා වෙනස් වෙයිද? එහෙම නැති වෙයිද? ඔය වගේ ලොකු පීඩිත තත්ත්වයක් නැති වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ අකුසලයන්ගෙන් හිත මුදවාගෙන කුසලයක කොච්චර වෙලා තිබ්බද කියලා. අපේ හිත අපේ ජීවිතේම අපි මේ වගේ කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් අපේ සිතුවිලි. සුවදායක තත්වයක තියෙන කුසල සිතුවිලි සහ හිතේ නැගෙන අකුසල සිතුවිලි කියලා. එතකොට හුඟක් වෙලාවට අපිට මේ වැඩිපුර තියෙන්නේ පීඩාකාරී දේවල්. දවසේ මං විනාඩි 1440 අපි සුවදායක සිතුවිලි සුදු පාටින් තිතක් විදිහට ලකුණු කරලා එක විනාඩියක 100ට තප්පර අඩුම ගානේ 45ක්වත් සුවදායක එකක් තිබ්බා කියලා කියන්න පුළුවන්. ඒක සුදු පාට ලකුණු කරලා දුක් ඇති වෙන, කරදර ඇති වෙන, පීඩාකාරී තත්ත්වයන් නැති වෙන ඒවා කළු පාටට ලකුණු කරොත් කොලේක අපි හිතමු ඒකට තිත් 1440ක් තියෙනවා. කොහොමද තියෙන්නේ දන්නේ නැහැ. කළු කොලයක් තියෙද, සුදු කොලයක් තියෙද, නැත්නම් නිකන් ඩොට් ඩොට් වගේ තැන් තැන් වල තියෙයිද? වැඩිපුර සුදු තිත් තියෙනවද, වැඩිපුර කළු තිත් තියෙනවද? ඇත්තටම බැලුවොත් හුඟක් වෙලාවට උදේ ඉඳන් හැන්දෑව වෙනකන් හිත සුවදායකව තියෙන අවස්ථා ගොඩාක් අඩුයි. හරිද? ගොඩක් අඩුයි. ඉතින් ඒක නිසා අපිට විවේකය කියන එක ලැබෙන්නේ නැහැ. ඒ විවේකය නම් අන්න ඒ වගේ හිතටත් විවේකයක් ඇති වෙන්න ඕනේ. ඒක අපි පුහුණු කරන්න ඕනේ. ඒක පුහුණු කරන්න තමයි අපිට හුඟක් වෙලාවට භාවනාවක් ඕන වෙන්නේ. හරිද? මේවා පටන් ගන්නවක්වත් නැහැ. පටන් ගත්තාම තියෙන්නෙත් නැහැ. මේකයි මම යේ ධම්මා හේතුප්පබවා කියන ගාථාවෙන් මේ කාරණාව ආරම්භ කරේ. හරි අපූර්ව කාරණාවක් අද උදේ මට හම්බුණා. එක තරුණ දරුවෙක්ගෙන් සාකච්ඡාවක් කරන්න ගිහිල්ලා. හරිද? ඒ තමයි මං ඇහුවා
මොනවා හරි ජීවිතේ අරමුණකට වැඩ කරලා තියනවද? ඔව්. මම මේ පටන් අරගෙන කරලා තියෙනවා මේ රැකියාව කරන ගමන් භාෂාවක් ඉගෙන ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් මම මේ අරගෙන ගියා. මං අහුවා මේ එතකොට ඒක කොච්චර දවසක් කරගෙන ගියාද? ඒක දිගටම කෙරුන්නේ නැහැ. අන්න හරිද? Tamanට ප්‍රයෝජනවත් වෙන වැඩක් ආරම්භ කරලා ඒක දිගටම කෙරුන්නේ නැහැ කියලා කිව්වා. මං ඇහුවා ඒක වාර කීපයක්ම එහෙම වෙලක් තියෙනවා. අනිත් අයටත් එහෙම වෙලා තියෙනවා. මෙයා කියන දිගටම කරන්න හැදුවට ඒක කෙරුණේ නැහැ. මං ඇහුවා මොකක්ද විශේෂ හේතුව? වැඩ වැඩි වුණාද? නැහැ. කෙරෙන්නේ නැති වෙන්න මොකක් හරි එකක් වුණාද? නැහැ. ඉබේම නැවතුණා. ඔන්න අපි ඔක්කොම හිතන විදිහ මේ. හරිද? ඒ වෙලාවේ මට තේරුණා මේ පණිවිඩය අපි එළියට දාන්න ඕනේ කියලා. ඇයි නැවතුනේ? දවසකට පැයක් දෙකක් අදිෂ්ඨාන කරගෙන එයා ඒ වැඩේ පටන් අරන් තිබුණා. පටන් අරන් තිබුණාම ඉබේම නැවතුණාලු. ඉබේ නැවතෙනවා. ඉබේ මේ ලෝකේ කිසි දෙයක් ඉබේ වෙන්නේ නැහැ. හේතු ඇතුවමයි වෙන්නේ. එයා කියන හේතුවක් නැතුව නැවතුණාලු. විශේෂ දෙයක් නැහැ, කාර්ය බහුල වීමක් නැහැ, මොකක්වත් නැහැ, නැවතුණා. මොකද්ද හේතුව? එක දිගට ඒ වැඩේ කරගෙන යන්න අවශ්‍ය කරන හේතු සකස් කරේ නැහැ. ඒක තමයි හේතුව. තේරෙනවද? වැඩේ පටන් ගත්තා යා. හරිද? එතකොට නළල පොඩ්ඩක් රැලි වෙනවා එහෙම කිව්වහම එකපාරට. හේතුව තමයි යම් වැඩක් පටන් අරන් එක දිගට කරගෙන යන්න හේතු වගේක් ඕනේ. හරිද? අන්න ඒ හේතුව හැදුවේ නැති වුණොත් මොකද වෙන්නේ? ඒක එහෙම්මම අඩු වෙලා නැත්තටම නැති වෙලා යනවා. අන්න හේතුව. ඒතර අපේ ජීවිතේදී කොච්චර දෙයක් ඉගෙන ගන්න තියෙනවද බලන්න. නේද? අඛණ්ඩව වැඩක් කරගෙන යන්න. එතකොට අපි අඛණ්ඩව කරන්න ඕන ප්‍රධාන වැඩක් තියෙනවා. ඔය ඉගෙන ගන්න ඒවා ලෞකික දේවල් තියෙනවානේ. ඒ වගේම හිතට විවේකය ලබා දෙන වැඩපිළිවෙල අඛණ්ඩව කරන්න ඕන. හරිද? හිතට විවේකය ලැබෙන දේවල් අඛණ්ඩව කරන්න ඕන. ඒක ක්‍රියාකාරකම් වලින් පටන් ගත්ත හැකි. වචන වලින් පටන් ගන්න පුළුවන්. ඊළඟට සිතුවිලි වලට එන්න ඕනේ. හරිද? මොනවාද ක්‍රියාකාරකම්? හරි? කරුණා මිශ්‍රිත, මෛත්‍රිය මිශ්‍රිත ක්‍රියාකාරකම්. මගේ ළඟ තියෙන දෙයක් අනේ මට විතරක් නෙවෙයි. අනිත් අයටත් මේ දේ ලබා ගන්න හැකියාවක් තිබුණොත් මම උදව් කරන්න ඕන. මගේ ළඟ තියෙන දේ හරි දෙන්න ඕන. මම යම් පහසුවක් විඳිනවා නම් ජීවිතේ ක්‍රියාකාරකමක් කරනවා. ඒක අනිත් අයට ලබා දෙන්න වැඩ කරනවා. මට ලැබෙන පහසුව වෙන අයට නැති පහසුවක් මම දැක්කහම මම කකා ඉන්න කෑමක් හරි කමන්නේ සතෙකුට හරි මම දෙනවා. මොකද මට මේ කෑමෙන් බොහොම ආස්වාදයක් ලැබෙනවා. අනේ අර අනිත් අයටත් එහෙම තිබ්බොත් හොඳයි කියලා මේකෙන් ටිකක් හරි දෙන්න හිතෙනවා. ඒ වගේ ක්‍රියාකාරකම් වලින් අපේ හිත සතුට වෙන්න පටන් ගන්නවා. හරිද? ඒවා රත් වෙන දේවල් නෙවෙයි. ඒවා පිච්චෙන දේවලුත් නෙවෙයි. හරිද? එහෙම ක්‍රියාකාරකම්. ඊළඟට මට මේ ලෝකේ ජීවත් වෙන්න මං කැමතියි. අනිත් අයත් ජීවත් වෙන්න කැමතියි. මේ අසුචි ගොඩක වැටිලා, ජරා ගොඩවල් වල වැටිලා. ඊළඟට ඒ කුණු ගොඩවල් වල මිදගෙන යහට මෙහාට හැංගිලා වගේ ජීවත් වෙන ජීවිතයක් හම්බුනොත් එහෙම අපි කැමතිද? නේද? මම මේ කියන්නේ කැරපොත්තගේ ජීවිතය ගැන. හරිද? කැරපොතු ජීවිතයට කැමතිද? අපි කැමතිද කැරපොතු ජීවිතයක් හම්බුනොත්? ඒ වගේ ඉන්න වෙන එකක් හම්බුනොත් ඔය එක එක දහජරාව ගොඩවල් ඇස්සේ ඒවා ආහාරයට ගනිමින් කුණු ගොඩවල් වල ලගිමින් එහෙම ඉන්න කැමති නෑනේ. මරන්න හදනකොට කැරපොත්තා දුවන්නේ ඇයි? මරන්න හදනකොට කැරපොත්තා දුවන්නේ ඇයි? අසුචි ගොඩක ඉන්න පණුවෙක් අරන් උඩින් තිබ්බොත් ආය අසුචි ගොඩටම යනවනේ. අනේ ඕකේ ඉන්න ඕනේ නෑ, මෙන්න මේ උඩින් ඉන්න අප්පා කියලා. නේද? මොකටද මේ දහජරා ගොඩේ ඉන්නේ කියලා උඩින් තිබ්බොත් ආය ඒකටම යනවා. නැත්තම් මැරෙනවා. එතකොට ඒ හැම සතෙක්ම එයාලට ලැබිලා තියෙන මොකක් හරි ජීවිතයකට කැමතිද නැද්ද? ඒකෙන් අයින් වෙන්න කැමති නෑ. ඒත් මං නිසා කිසිම සතෙකුට හිංසාවක්වත් වෙන්න හොඳ නෑ කියලා කිසිම ක්‍රියාකාරකමක් කරන්නේ නෑ. අනුන්ට රිදෙන ක්‍රියාකාරකම් නවත්තලා දානවා.
අනුන්ට උදව් කරන ක්‍රියාකාරකම් කරනවා. අනුන්ට රිදෙන උදව් ක්‍රියාකාරකම් ඔක්කොම නවත්තලා දානවා. ඒවා කරන්න හිතෙනකොට මගේ වාසියට මගේ ජීවිතේ පවත්වා ගන්න අනුන්ට රිදෙන ක්‍රියාකාරකම් කරන්න හදනකොට මගේ හිත ඉක්මනින් නෑ එහෙම බෑ. මං විතරක් නෙවෙයි මේ ලෝකෙ ඉන්නේ. තවත් ඉන්න ගොඩක් කට්ටිය ඉන්නවා. කියලා කයෙන් කෙරෙන වැරදි. හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, ඒ වගේ දේවල් නවත්තලා දානවා. හරිද? ඒවා වගේම කරන්න ඕන දේ කරනවා. කරන්න ඕන දේවල් කිව්වහම සත්වයන්ව මරණයෙන් බේරා ගැනීම, අභය දානය දීම, කොහේ හරි දැනක් දැක්කහම සතෙක් මැරෙන්න වැටිලා ඉන්නවා, එයාව කොහොම හරි බේරා ගන්න ඒවා, මිනිස්සුන්ව හරි ඊළඟට තමන් ළඟ තියෙන දේවල් අනිත් අයට දෙන ඒවා, අනිත් අයවත් ඔය කාමයේ වර්ධව හැසිරීම වලින් වගේ වළක්ව ගන්න ඒවා, ඒ වගේ යහපත් ක්‍රියාකාරකම් කරනවා, අයහපත් ක්‍රියාකාරකම් වලින් වැළකීලා. ඊළඟට ඒක කාලයක් පුහුණු කරන්න ඕන අපේ හිතට. එතකොට අපිට අර සතුට තියෙන ඒවා කරපුවාම හිත ඒවා මතක් වෙනකොටත් විවේකයක් තියෙනවා. හේතුව සාමාන්‍ය ජීවිතේ අපිට ඔය අනිත් දේවල් වලින් විවේකයක් නැත්තේ සතුට ලැබෙන දේවල් වලින් ඒවා නැති වෙයි කියලා බයයි. හරිද? අපිට ආදරයකින් වගේ දෙයකින් සතුටක් හම්බ වෙනකොට ඒවා නැති වෙයි කියලා අපිට බය හිතෙනවා. ඒකින්ද විවේකේ නැහැ. හරිද? හැබැයි මේ වගේ දේවල් කරාට පස්සේ ඒවා නැති කරන්න බෑ කාටවත්. මට මං ගත කරපු හොඳ ජීවිතේ මතක් වෙද්දී ඒවා නිසා අතුලාන්තයෙන් ලොකු සතුටක් එන්න පටන් ගන්නවා. ඒවා නවත්තන්න බෑ කාටවත්. හරිද? අන්න ඒක තමයි වැදගත් දේ උතන තියෙනවා. හරි? එතකොට මට ඒවා මතක් වෙනකොට ඇති වෙන සතුට, ඒක ගැන මට බයක් නැහැ. ඒ බයක් නැති සතුටකින් හිත පිරෙනවා. ඊළඟට ගොඩක් අමාරු ටිකක් තියෙනවා. අපි පරුස වචන කිව්වොත්, කේලම් කිව්වොත්, බොරු කිව්වොත්, හිස් වචන කිව්වොත් ඒ හැම වෙලේම පරුස වචන කියන වෙලාවේ අපි රිදි ඉන්නේ. පස්සෙත් රිදෙනවා. හිස් වචන කියනකොටත් කිසිම සහනයක් නැහැ. කේලම් කියනකොට කේලමක් කියන්න ඕන කියලා හිතපු වෙලාවෙ ඉඳන් Tamanට රිදෙනවා. හරි, දඬුවම් විදිනවා. හරිද? ඒ වගේම තමයි බොරුත් එහෙමයි. එතකොට මේ හතර ගැන හිතලා මේ හතර සිද්ධ වෙනවා නම් හැම වෙලේම අපි දන්නවා අපේ හිත කෙලෙස් වලින් පිරෙනවා. එතකොට හරි අමාරුයි, රිදීම් තියෙනවා, වෙහෙසයි, ගොඩක් වෙහෙසයි. එතකොට ගැටලුවක් තියෙනවා. හරිද? ඊළඟට ඒකේ අනිත් පැත්ත, බොරු කීමෙන් වැළකීලා ඉන්නකොට, කේලම් කීමෙන් වැළකීලා ඉන්නකොට, හරිද? අන්න ඒවෙන් වැළකීලා ඉන්නකොට හිත සතුට වෙනවා. මං කාටවත් බොරුවක් කියන්නේ නැහැ. මං කවදාකවත් කාවත් බින්දෙන ආකාරයේ කේලමක් කිසිම විදිහකින් කියන්නේ නැහැ කියලා තීරණයක් ගන්නවා. හරිද? ඒ වගේම අපි පින්වත්නි මේ කාගේවත් හිත රිදෙන වචනය, මගේ හිත කවුරු කොහොම රිද්දුවත් මං හිත රිදෙන වචන කියන්නේ නැහැ කියලා තීරණයක් ගන්නවා. ඒ තීරණය මොන ඔය කියන එක මං හැම වෙලේම කාගේවත් හිත රිදෙන වචන කියන්නේ නැහැ කියලා තීරණයක් ගත්ත වෙලාවෙ ඉඳන්මත් හිත ඒ තීරණේ ක්‍රියාත්මක වෙනකොටත් සතුටුයි, ඒ තීරණය ගත්තාමත් සතුටුයි. ඒ වගේ හිතට සතුට ලබා දෙන ඔන්න ඔය වගේ දේවල් කරන්න ඕනේ. ඒකේ අනිත් පැත්තට වැඩි ගොඩක් වැඩි. ඒකෙන් වැළකීලා අර ඒ කරන ඒවා වැළකීලා ඉන්නව විතර නෙවෙයි, තව දේවල් වගේක් තියෙනවා කරන්න. දැන් ඔය කියන්නේ මේවා නොකර ඉන්නවා කියන එකනේ. බොරු කීමෙන් වැළකීලා ඉන්නවා, බොරු නොකිය ඉන්නවා, පරුස වචන නොකිය ඉන්නවා, කේලම් නොකිය ඉන්නවා. එතකොට ඉතින් ඒක මේ සමතුලිත තැනක්, නියුට්‍රල් තැනක්. එහෙම නෙවෙයි. ඊට වැඩි එහා ගිය කරන්න ඕන දේවල් වගේකුත් තියෙනවා. පරුස වචන වලින් වැළකීලා ඉන්නවා විතරක් නෙවෙයි. හැම වෙලේම කෙනෙක් දැක්කම අක්කේ, අයියේ, නංගී, මල්ලී කියලා හිත පිරේන වචන වලින් කතා කරනවා. හරිද? හිත පිරේන වචන වලින් කතා කරනවා. අන්න ඒක බොහොම වටින දෙයක්. එහෙම තීරණයක් ගන්න ඕනේ. එහෙම තීරණයක් අරගෙන ඒ තීරණය ක්‍රියාත්මක කරවුවොත් අපේ පින්නත්නි අපි හරීම වටිනා සිද්ධියක් ඒක. මං හැම වෙලේම හැම කෙනෙකුටම ප්‍රිය වචන වලින් කතා කරනවා. මන වඩන වචන වලින් කතා කරනවා. කාගේවත් හිත රිද්දන්නේ නැහැ විතර නෙවෙයි, හිත සනසවනවා කියන්නේ.
අන්න අයට මොනම තත්ත්වයක් යටතේවත් ඒවා මගේ තීරණ වෙන්න ඕන. මම මේ කියනවා කරන්න ලේසි කියලාද කියන්නේ? අර මං කිව්ව ඔය තීරණ ගත්තට ටික දවසකින්ම නැති වෙලා යනවා. මම දැන් අර කිව්වේ අර ළමයේ උදාහරණයක් නේද? ඉබේම නැති වෙලා යනවා. අන්න එතන තමයි මේ කතා කරන්න හදන්නේ. ඉබේම නැති වෙන්නේ නැහැ. හේතු නිසායි නැති වෙන්නේ. හරිද? ඕවා මේ කතා කරන දේවල් එක දිගට අරගෙන යන්න ඕන වැඩපිළිවෙල ගැන කොහොමද ඒක කරගන්නේ කියන එකයි විශේෂ දෙයක් මේ කියන්න හදන්නේ. එහෙනම් තීරණ ගන්න ඕන තීරණ වගේක් තමයි මේ කියමින් ඉන්නේ. කිසි කෙනෙක්ගේ හිත රිදෙන දෙයක් කියන්නේ නැහැ. ඒ වගේම හිත සැනසෙන විදිහට මම කතා කරමින් ජීවත් වෙනවා. මොකටද? අනුනුත් සතුට වෙනවා. වැඩියෙන් ඒතර සතුට වෙන්නේ කොහෙද? Tamanට. මම මෙහෙමනේ ජීවත් වෙන්නේ කියලා. එහෙම වුණාම ඇතුළාන්ත ලොකු සතුටක් එනවා. බොරු කියන්නේ නැහැ විතරක් නෙවෙයි මම මටවත් බොරුවක් කරගන්නේ නැහැ. ඊටාම සත්‍යවාදී ජීවිතයක් ගත කරනවා කියලා මම ඊටාම දැඩි තීරණයක් ගන්නවා. මම ඇත්තෙන් ඇත්ත ගලපලා කටයුතු කරනවා. ඇත්තෙන් ඇත්ත ගලපලා කටයුතු කරනවා. ඇත්තට මුණ දීලා කටයුතු කරනවා. එහෙම මගේ ජීවිතය නිරවුල් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මම සිද්ධ කරනවා කියලා තීරණයක් ගන්න ඕනේ. කරන දේ, නොකරන දේ සහ කරන දේ. කේලම් කියනවා කියන එක නොකරන දේ. ඒතර කේලම් කියන්නේ නැහැ දැන්. හරි. කරන්න ඕන දෙයක් තියෙනවා. කේලම් කියන්නේ මිනිස්සු සමගි වෙලා ඉන්න අය බිඳවන්න. කරන්න ඕන දේ මොකද්ද? අර කරුණාව, මෛත්‍රිය වගේ දේවල් තියෙන මිනිස්සු අනිත් අයගේ දුකට කැමති නැහැ. අනිත් අයගේ දුකට කැමති නැහැ. ගුණවන්ත මිනිස්සු. අපේ පින්වත්නි, අනේ දෙන්නෙක් බිඳුනහම ඒ දෙන්න මොන තරම්නම් පීඩාකාරීවද ජීවත් වෙන්නේ. දෙන්නෙක් බිඳුනහම ඒ අය මොන තරම්නම් පීඩාකාරීද ජීවත් වෙන්නේ කියලා ඒක තේරිලා දැනිලා මොකද කරන්නේ? ඇතුලෙන් එනවා මෙහෙයුමක්, තල්ලුවක් එනවා. මට බැරිද දන්නේ නැහැ ඔය බිඳිච්ච දෙන්න සමගි කරවන්න කියලා. හරිද? බිඳිලා ඉන්නවා දකින්න කැමති නැහැ. මොකද ඒකේ පීඩාව දන්න හින්දා. ඒකේ අසරණකම දන්න හින්දා. මොකද කරන්නේ? පුළුවන් තරම් මහන්සි වෙලා උපක්‍රම යොදලා බිඳිච්ච අයව හම්බෙලා ඒ අයගේ අපේ පින්වත්නි සිත් සකස් කරලා බිඳිච්ච අයව සමගි කරලා විතරක් නෙවෙයි ඒ සමගිය තහවුරු කරලා කියලා ධර්මයේ තියෙනවා. හරිද? ආය බිඳෙන්නේ නැති වෙන්න සම්පූර්ණයෙන්ම තහවුරු කරලා ඉන්නවා පැත්තකට වෙලා ලොකු සතුටක් විඳිනවා. ඒ දෙන්න සන්තෝෂෙන් ඉන්නවා දැකලා. ඒ තුන් දෙනා, ඒ හතර දෙනා, ඒ කණ්ඩායම සන්තෝෂෙන් ඉන්නවා දැකලා. හරිද? අන්න ඒ වගේ සතුට දේවල් මම මෙහෙම දේවල් කරලා තියෙනවනේ කියලා මතක් වෙන ස්වභාවය එනකොට ඒ කරපු දේවල් කරන වෙලාව විතරක් නෙවෙයි. පස්සෙත් අපිට එන්නේ සුවදායක සුදු පාට තිත්. හරිද? මං කියනවා තිත් 1440ක් තියමු කියලා. ඒකෙන් වැඩිපුර එන්න පටන් ගන්න සුදු පාට තිත්. එතකොටයි අර කරපු දේවල් අතීතයේදී ඒවා ඔක්කොම මතුවේවි එන්න පටන් ගන්නවා. කෙනෙක්ව දැක්කහම එයත් එක්ක ඔහේ මොකක් හරි ඔහේ අලගිය මුලගිය දැන් කතා කර ඉන්නේ නැතුව එයත් එක්ක කතා කරන්න හිතෙනවා. මේ ඇතුලෙන් එන ඇතුලෙන්ම ඕනම කෙනෙක්ව දැක්කහම ඇතුලෙන් එන හැඟීමක් එනවා අපේ පින්වත්නි. එයත් එක්ක කතා කරන්න ඕනේ කියලා. එයාට යහපතක් වෙන දෙයක් මං කරන්න ඕනේ. කතා කරොත් එයාව කොහොම හරි යහපතේ පිහිටවන්න ඕන. එයාට දියුණු වෙන්න අවශ්‍ය දේවල් කරලා දෙන්න ඕනේ. හරිද? ඒව ගැන කතා කරන්න ඕනේ. එයාට තියෙන ප්‍රශ්න විසඳලා දෙන්න ඕනේ. කතාව හැම වෙලෙම මොනවද ඒවට කියන්නේ? ඒ කියන්නේ නිදානයක් තැම්පත් කරා වගේ හිස් වචන නෙවෙයි, ප්‍රයෝජනවත් වචනයක්. කතා කරන හැම දෙයකින්ම තවත් කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන දෙයක්. හරිද? හැම වෙලෙම කතා කරනවා නම් ප්‍රයෝජනවත් වචන. ඒතර අනිත් අය ලොකු ප්‍රයෝජනයක් මගෙන් ගන්නවා. නිකන් හිතන්න. ඒ වගේ දේවල් කරවුවොත් අපි 7ක් කිව්වා. එතකොට 14ක් තියෙනවා. වැලකෙන්න ඕන 7යි, කරන්න ඕන 7යි. වැලකෙන්න ඕන 7යි. කෙරෙන මොනවද? ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප කියන ඒවායින් වෙන් වෙන්න ඕනේ. අනිත් පැත්තට ප්‍රාණඝාත වෙනුවට සත්තු සුරක්ෂිත කරන්න ඕනේ. ඒ කට්ටියට සලකන්න ඕනේ. කරුණාවෙන් කන්න බොන්න දෙන්න ඕනේ. හරිද? ඒවා කරනවා, හොරකම් කරනවා වෙනුවට අනිත් පැත්තට තමන් ළඟ තියෙන දේවල් කැමැත්තෙන්ම අනිත් අයට දීලා සතුටු වෙනවා.
අනිත් අය කාමයේ වර්ධව හැසිරීමෙන් අනිත් අයවත් වළක්ව ගන්නවා. සත්‍යවාදීව ජීවත් වෙනවා. ඊළඟට මනවඩන වචන කතා කරනවා. කේලම් කියලා වෙනුවට බිඳිච්ච අයව සමගි කරවනවා. අනිත් අයට හරි වැදගත් දේවල් හැම වෙලේම ඒ විදිහේ ජීවිතයක් ඔන්න ඔය 7-14 කරන්න ඕනේ. මේ අනුව කටයුතු කරන හැම වාරයකම අපේ ඒ වෙලාවේ හරි සතුටෙන් ඒවා කරන්නත් පුළුවන්. පස්සේ මතක් වෙනකොට පුදුම සතුටක් උපදිනවා. සතියක් දෙකක් විතර ගියොත් එහෙම ඔය විදිහට මම කොච්චර අපුරු චරිතයක්ද කියලා තමන්ටම තමන් පිළිබඳ ඇතුළාන්ත සතුට උපදිනවා. මාසයක් විතර ඔය විදිහට කරන් ගියොත් නම් ඇතුළෙන්ම එන ලොකු සතුටක් එන්න පටන් ගන්නවා තමන්ගේ ජීවිතේ. හරිද? එහෙනම් ඊට වැඩිය ගැන කවර කතාවක්ද? එන්න ඒකට කියනවා නිරාමිස සතුටක් කියලා. ඒක තමයි වැඩි කරගන්න ඕන අපි. හරිද? ඒවා මතක් වෙන හැම වෙලේම හිතට එන්නේ දීර්ඝ සතුටක්, එක දිගට එන සතුටක් එන්නේ. ඔය කියපු 14ම ඒවා කර මේ හිතට ගන්න ඕනේ නිදහස් තැනක සුවය. හරිද? නිදහස් සුවය විඳින්න. ඒ වගේ දේවල් වලදී අපිට ඔය එක අවශ්‍යතාවයන් කියන ඒවා අඩු වෙනවා. ඒවා අඩු වෙනකොට අපේ අර පරණ තියෙනවා ඕක ඇතුලේ හිර වෙච්ච උල්පතක් හිර වෙලා වගේ දෝරේ ගලා යන්න තියෙන උල්පතක් හැම පැත්තෙම මොනවා හරි තද බල දෙයකට හිර වෙලා තිබිලා ඒ හිර වෙලා තිබ්බ දෙයෙන් අයින් කරොත් බොස ගාලා වතුරෙන් පටන් ගන්නවානේ. ඒ වගේ සතුට එන හිතක් ඕක. ඇයි අර චූටි කාලේ තිබ්බේ ප්‍රභාසර හිතන්නේ ඔය ළඟ තියෙන්නේ සතුට එන එකක්. අපි මේ එක ඒවා ගැන එක ඒවා මේකට දාගෙන මේ තියෙන්නේ. අහවල් දේවල් ඕනේ, අහවල් දේවල් එපා, අනිවාර්යෙන්ම එපා කියලා ඕන දේවල් එපා දේවල් අපේ හිතට වැදිලා තියෙනවා. ඒක නිසා ලොකු පටලකින් වැහිලා වගේ තියෙන්නේ. ඇතුළෙන්ම උපදිලා එන සතුට හිර කරලා තියෙන්නේ. ඒවට කියනවා නීවරණ කියලා. හරිද? ඒවයේ මේ ඇතුළෙන්ම ජෙනරේට් කරගන්න පුළුවන්කමක් තියෙන ඒවා ටික හිර කරලා බ්ලොක් කරලා දාලා මං හරියට දුක් විඳිනවා. හුඟක් අයට මැරෙනකන් මේ තමන්ගේ අතුලාන්ත සතුට විඳ ගන්න විදිහ නැහැ. හරිද? ඔන්න ඔය විදිහට ඔය 14 හරියට කරවුවොත් චිත්ත ප්‍රමෝදය කියන එක උපදිනවා. ඒක මේ සැරින් සැරේ පැත්තේ කොහේ හරි කඩේ යන ගමන් බස් එකේ යන ගමන් වුණත් මෙනෙහි කරොත් එහෙම ඒක අපේ හිතට ආහාරයක් විදිහට දැනෙන්න ඕන. මම මෙහෙම කියනවා. අපි ෆෝන් එකේ එක දිගට බලාගෙන යන්නේ මේ දැන් බලපෑකට වැඩි ඊළඟ එකකින් සතුටක් ලබන්න බලාගෙන. හරිද? හැම වෙලේම මොනවා හරි දෙයක් අපි විනෝද දෙයක් කියලා කරන්නේ සතුට වෙන්න බලාගෙන. එතකොට මොකක් හරි සතුටකට අපේ හිත පුරුදු වුණොත් යම් විදිහකින් ඒ වගේ ලොකු සතුටකට අපේ හිතේ ඒ සතුට තමයි ඉල්ලන්නේ ඊට පස්සේ. හරිද? ඒක ආහාරයක් වගේ. ඒ ආහාරය කෑවොත් තමයි අපිට ආයසරයක් කවදාකවත් කාපු නැති කෑමක් තියෙනවා නම් ඒක ගැන අනිත් අය විස්තර කරලා තිබ්බොත් රහ ඇති කියලා හිතනවා. හැබැයි රහ ගැන හරියටම දන්නේ නැහැ. දැන් මම මේ කෑමක් තමයි විස්තර කරේ. හිතේ කෑමක්. හරි හිතට දෙන්න ඕන කෑමක්. හරි? ඒතකොට දැන් හිතෙනවා ඇත්තට ඒක හොඳ ඇති තමයි කියලා. ඒත් ඔය ඔක්කොම කරලා හොයන්නේ සතුටනේ. මේකෙන් එන්නේ සතුටන්නේ. එහෙම වුණාම ඕක කරලා බැලුවොත් එහෙම අපේ හිත අපේ පින්නත්නි ඕක කරලා බැලුවොත් අපේ හිත ඕක භුක්ති විඳිනවා. මාසයක් වගේ ඇතුළත ඊට කලින් වෙනවමයි මම මේ උපරිම දැම්මේ මාසයක් කියලා. හරිද? මේක භුක්ති විඳහම මගේ හිතට දැනෙනවා හිත ඇතුළේම සතුට වෙන්න පුළුවන් තැනක් තියෙනවා කියලා. දැනට එළිය තමයි හොයන්නේ ඔක්කොම සතුට වෙන්න පුළුවන් තැන. මගේ හිත දන්නේ නැහැ තවත් සතුට වෙන්න පුළුවන් යම් කිසි සම්පතක්. තව සම්පතක් තියෙනවා කියලා. කැමති රූප හොය කැමති ශබ්ද කැමති ගන්ධ කැමති රස කැමති ස්පර්ශ කැමති ආදරය වගේ දේවල් හොය සතුට වෙන්න මේ පෙළඹි තිබ්බ හිත තවත් අලුත් සෝස් එකක් හොයාගන්න මේක ඇතුළේම උපදින. හරිද? ඒක එයාටම දැනෙන්න අරින්න ඕන. මගේ හිතට මේක පොඩ්ඩක් කන්න දෙන්න ඕන. ඒකින්ද දවස් 15ක් විතර උත්සාහ කරලා ඔය වැඩේ. හරිද? ඔය වැඩේට උත්සාහ කරද්දි සමහර වෙලාවට හිතෙනවා දවස් 15ක් විතර ගියා තරහ වෙලා ඉන්න දෙන්නේ හම්බුනේම නැහනේ. යාළු කරවන්න. හරිද? එහෙම හම්බුනොත් පොඩි ලාභයක් කියලාත් හිතෙනවා.
එහෙම කරලා ඒක තහවුරු කරලා ඒ විදිහට සත්තුන්ට සලකලා හරිද සත්ව ජීවිත බේරලා හරි යහපත් විදිහට මිනිසුන්ට කතා කරලා ඒ වගේ වෙලාවට මට කවුරු හරි තරහෙන් කතා කරොත් ටිකක් නපුරු වුණොත් ඒකත් පොඩි ලාභයක් වගේ. නපුරු වෙන මිනිහට මට බලන්න පුළුවන්ද බලමු. මට නපුරෙන් කතා කරන මිනිහට හොඳටම කතා කරන්න පුළුවන් කියලා මේක තනිකර මෙහෙයුමක්. මම කරගෙන යන්නේ ඒකට මගේ වැඩක්. ලෝකේ දන්න මිනිස්සු ඕවා දන්න මිනිස්සු අපේ පින්නොත්නි තමන්ගේ වැඩේ කරගන්නවා. සමහර අය හිතන්නේ අපෝ හරි නිවටයි මම බැන්නා මට hina වෙලා කතා කරා. හරිද? ඒ වගේම පටු තරඟ තියෙනවා මේ ලෝකේ. හරිද? තරහෙන් කතා කරොත් එහෙම මේ ආය ඉස්සෙල්ලා කතා කරන එක්කෙනා නිකන් නිවට වෙනවා. ඒ වගේ නමුත් තමන්ගේ පැත්තේ සටන ගැන තමන් හරියටම දැනගෙන තියාගන්න ඕනේ. මේක පොඩ්ඩක් විවේකීව තියන්න ඕන. අප්පා හැමදාම මේක කරන්න බෑනේ. නේද? මෙයාට පොඩි මේ චූටි සතුටවල් දීලා මෙයාව මේ විකාර කරවලා තියෙන්නේ මම මේ ජීවිතේ. කැමති රූප පෙන්නලා, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස. ඔය මාධ්‍ය ටික විතරයි සතුට වෙන්න පුළුවන් කියලා මං හිතාගෙන හිටියේ. නෑ මේ තව මේ ගොඩක් දේවල් තියෙනවා. මගේ හිතට මේ පණිවිඩය දීලා ඔන්න ඔය ප්‍රමෝදය පොඩ්ඩක් භුක්ති විඳින්න දෙන්න. ඔකට අපරාධේ පව්. නේද? පොඩි කාලේ ඉඳන් සතුටුනේ ඉල්ලන්නේ. තාම හරි සතුටක් දුන්නේ නෑ ඔකට. දෙන්න බැරුව ඉන්නේ. කරන්න දෙයක් නැතුව. ඒ වගේ පින්වත්නි, ඒ වගේ හොඳ ප්‍රීතියක් ඉපදුනාට පස්සේ අපේ සිතුවිලි ගැන අවධානය යොමු කරන්න ඕනේ. හරිද? ක්‍රියා වචන විතරක් නෙවෙයි කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීලා ඉන්නේ දැන්. අනිත් අයවත් ඒකෙන් වළක්ව ගන්න හදනවා. නමුත් ඇතුලෙන් පොඩ්ඩක් කාමයේ වර්ධවා හැසිරෙන්න ඕන දේවල් ඉල්ලනවා. ඊළඟට දෙන්නේ දත් මිටි කාගෙන ඉන්නේ. එතකොට පොඩි දුකක් තියෙනවා. හරිද? අන්න ඒක ගැනත් හිතනවා. හිතවා ඒක නවත්ත ගන්න පුළුවන් බෑයි දන්නේ නැහැ. ක්‍රමයක් තියෙනවා. ක්‍රම හම්බ වෙනවා එතකොට. හෙව්ව තමයි හම්බෙන්නේ. හරිද? හෙව්ව තමයි හම්බෙන්නේ. මනුස්ස ශරීර පිළිබඳව සුබ හැඟීම් හින්දා තමයි මනුස්ස ශරීර නැවත දකින්න, නැවත අහන්න, නැවත විඳින්න මේ සිත ඉල්ලන්නේ. සුබ හැඟීම වෙනකොට මාරු කරන අසුබ හැඟීම. මාරු කරන්න අසුබ භාවනාව කියලා එකක් තියෙනවා. හරිද? ඊළඟට මම පරස වචන කියන්නේත් නෑ මේ මන වඩන වචන කියනවා. දැන් ඉතින් අර මේ කියලා තියෙන හින්දා කොහොම හරි කරන්න ඕන හින්දා කියන්නේ. ඇතුලෙන් වෙලාවකට පුපුරු ගහනවා. පරස වචන කියන්නම හිතෙනවා. කියන්නේ නැතුව අක්කේ කියලා කතා කරනවා. එනකොට ඇතුලෙන් අක්කේ තමයි කියලා වගේ එකක් කියවෙනවා. ඇතුලෙන් පොඩ්ඩක් රත් වෙන ගතිය තියෙනවා. පිටින් නම් දැන් ඉතින් පුරුදු කරගෙන ගිහිල්ලා තියෙන්නේ හොඳට කතා කරන්න. අන්න එතකොට කල්පනා කරනවා මේකත් මෙතකොටත් විවේකයක් නැහැ. ආයෙනම් මේ තරහා කියන එක වෙනුවට වෙන මොකක් හරි හදන්න වෙනවා හිතේ. එහෙනම් මෛත්‍රිය කියන එක හම්බ වෙනවා. එහෙම හොයන කෙනාට හම්බ වෙනවා මෛත්‍රිය කියන එක. හරිද? එයා මොකද කරන්නේ? තරහා වෙනුවට මෛත්‍රී හැඟීම් උපදින විදිහට ඕන මෙනෙහි කිරීම කරනවා. මෙනෙහි කිරීම කරලා අන්න තරහා වෙනුවට මෛත්‍රිය හදා ගන්නවා. එතකොට ඇතුළෙන්ම පිරිසිදුයි වැඩේ. ඒ වගේ අපේ පින්වත්නි අපේ හිත අවශ්‍ය විදිහට හදනවා. කම්මැලිකම් වලින් පීඩිත වෙලා තියෙනකොට කාලෙත් එක්ක ඔය වැටි ඉන්න තමයි අදහස. හරිද? අපි ටික ඔය ක්‍රියාකාරකම් ස්ථීර කරගන්නකොට අපේ පින්වත්නි අපිට කාලකලමනාකරණය පිළිබඳව දැඩි අදහස් එන්න පටන් ගන්නවා. එතකොට එහෙනම් දැන් අපි මේ භාවනාවක් ගැනත් කිව්වා. මෛත්‍රිය, අසුබය, බුද්ධානුස්සතිය, එතකොට මරණ සතිය, ආනාපාන සතිය වැනි දේවල් කරලා මේ හිත පොඩ්ඩක් අර වගේ කරලා ටික පුරුදු කරපුවාම හිත කොහෙවත් යන්නෙම නැතුව නවතින වෙලාවලුත් එනවා. හරිද? ඒ ඔක්කොම කරන්න අපි ඔයිට කලින් මේ දේවල් අහලා තියෙනවා. හරි. දැන් අපි ගත යුතු තීරණයක් තියෙනවා. මං ඕවා පටන් ගන්නවා සැරෙන් සැරේ. පටන් ගත්තට මට මේවා අඛණ්ඩව කරගෙන යන්න බැරි වෙනවා. මගේ හැරෙනවා. අන්න ඒකට කියනවා වීරිය මදිකම කියලා. ඒ වීරිය මදි වෙන බව මම දැනගන්න ඕනේ. වීරිය කියන එක දිය වෙලා යන එක. අපි දන්නවනේ. ගෙදර තියෙන මොනවා හරි කෑම හදන જાතියක් අපි තුමු හාල් කියලා බත් හදන හාල්. හාල් ටික ගෙදර ගිහිල්ලා තිබ්බාම ඒක පරිභෝජනය කරන්න මොකද වෙන්නේ? හාල් දාලා තියෙන භාජනයේ තියෙන හාල් ප්‍රමාණය අඩු වෙනකොට අපි මොකද කරන්නේ? නැවත ගිහින් දාන්න ඕන. අඩු වෙන්න හැම දෙයක්ම සපයන්න ඕන.
ඒ වගේ පින්වත්නි අපේ වීරිය අඩු වෙනවා. ඔය කිව්ව දේවල් කරගෙන යන දැන් මේ දැනුත් තීරණය කරයි ඇත්ත තමයි ආම්දුරු කිව්වේ. හිත සන්තෝෂයෙන් පුරවන්න ඔය වගේ වලකින ඒවායින් වලකිලා කරන ඒවායින් කරලා භාවනා ආදියත් කරන්න ඕනේ. මෛත්‍රිය වඩන්න ඕනේ, අසුබය වඩන්න ඕනේ, බුද්ධානුස්සතිය වඩන්න ඕනේ. ආනාපාන සතිය වඩන්න ඕනේ. ඇත්ත තමයි කිව්වේ. එහෙම කිව්වහම මට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියලා බැරිලක් විස්කම්බන ප්‍රහාණය වගේ තැනකට පත් කරගන්න, ධ්‍යාන මට්ටමකට පත් කරගන්න පුළුවන් වුණොත් එතන තමයි ඉහළම විවේකයේ තියෙන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඉහළම විවේකය. මේ ජීවිතේ ලැබිය හැකි ඉහළම විවේකය. එතකොට අන්න එහෙම දැනිච්ච මම ඒ වගේ තත්වයකට පත් වෙන්න ඕනේ. නැත්නම් අර කිව්වා වගේ අර කරුණු 14 තුල චාරිත්‍ර වාරිත්‍ර කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් කරන්න ඕන කියලා තීරණයක් ගන්නවා. අන්න ඒ තීරණය සිද්ධ වෙන්නේ නැත්තම් කොයි වෙලාවෙ හරි අර මං කලින් උදාහරණ කිව්ව එක ළමයා අර කිව්ව කතාව. ඒක ඉබේම නැවතිලා ගියානේ. ඉබේම නැවතිලා ගියානේ. ඒක නවතින්නේ නැහැ අපේ පින්වත්නි. ඒ වැඩේ කරන්න අවශ්‍ය කරන තද බල කැමැත්තක් එයා රැකගත්තා නම් ඕනම වැඩක් කරන්න අපිට කැමැත්ත තියෙන්න ඕනේ. හරිද? ඒ කැමැත්ත සැරෙන් සැරේ අඩු වැඩි වෙනවා. ඒක අඩු වෙන්න දෙන්නේ නැතුව ඉහළ තැන තියාගන්න ඕනේ. මේ වැඩේ මම කරගෙන ඒක තියෙන්න නම් කරන්න ඕන වැඩක් තියෙනවා. ඒ තමයි අර ඒ කරන්න ඕන දේ, මං කැමති දේ, මට දැන් හිතිලා තියෙන දේ, යහපත් දේ, ඒක කරපුවාම ලැබෙන ලාභ මට මගේ හිත සතුටු තැනක තියන්න පුළුවන්. සතුට හොයන්න වෙහෙසෙන මේ හිතට එක දිගට සතුටක් ගෙනත් දෙන වැඩක් හදන්න පුළුවන්. මේක ඇතුලේ සතුටෙන් පිරේන දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ සතුටෙන් පිරීලා තියෙන අවස්ථාවන් නිර්මාණය කරන්න පුළුවන්. මේක ඇතුලෙන් මේක උපද්දවන්න පුළුවන්. කාටවත් උදුරන්න බැරි සතුටක් හදන්න පුළුවන්. මගේ හිතේ තියෙන පීඩන ඔක්කොම අයින් වෙනවා එතකොට. හරිද? දැනට මොකක් හරි පීඩනයක් අපිට තියෙනවා නම්, අපහසුාවක් තියෙනවා නම්, දැක්ක දේවල්, අහපු දේවල්, විඳපු දේවල්, ඒ කියන්නේ දැක්ක අය, අහපු අය, ඒ කියන්නේ මිනිස්සු හෝ අජීවි, ජීවි හෝ අජීවි. ඔන්න ඔය දේවල් ආය ඕන කියලා නේද ඔය රිදෙනවනම්? වෙන මොනකට හරි රිදෙනවද? නේද? නැවත ළමයින්ව දකින්න ඕනේ. යාලා නිරෝගීව හිටියා, දැන් රෝගී වෙලා ඉන්නේ. යාලා නිරෝගී විදියට නැවත දකින්න ඕනේ. ඔය වගේ මොකක් හරි අහපු දෙයක්, දැක්ක දෙයක්, ඉල්ලපු දෙයක්, කාපු දෙයක්, ඒ තිබ්බ දෙයක් ගැන තමයි ඉතින් මෙයා ආයෝනේ කියලා මේකේ මැරෙන්න හදනවා. හරිද? මහා පීඩාකාරී සිතුවිලි ඇති කරනවා. ඒ ඔක්කොම හරහා ඉල්ලන්නේ සතුටක්. එතකොට ඒවා ඉල්ලනවා වෙනුවට මගේ හිත මේ ඉවරක් නැතුව ඕවා දෙනවා මට ඉවරක් වුණේ නැහැ. ඒ වෙනුවට වෙනත් අපූර්ව සතුටක් ඉල්ලනවා මගේ හිත. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකට තමයි අර 14ක් කිව්වේ සහ භාවනාව ගැන කිව්වේ. ඒ ගැන නැවත මෙනෙහි කරනවා. මම මොකටද දුකෙන් ඉන්නේ මේ රටේ නැති, ලෝකේ නැති අය හින්දා? මට සතුටෙන් ඉන්න පුළුවන්. පින්වත්නි, මොනවා හරි දෙයක් හින්දා දුකෙන් ඉන්න කෙනෙකුට ඒ දේ පොඩ්ඩකට බැහැර කරපුවාම අර මම කිව්ව යටම තියෙන සතුට උඩට ගන්න පුළුවන් කියලා දැනුනොත් මේ දේ බැහැර කරගන්නවා යා. ඒක දැනෙන්නේ නැහැ අපිට. එහෙම එකක් තියෙනවා කියලා පිටින් තියෙන මේ රිදුම් දෙන වැඩපිළිවෙල අයින් වෙනකොට ඇතුලෙන් තියෙන සතුට මතුවෙනවා මේකේ කියලා දන්නේ නැති හින්දා ඒ පීඩාව විඳින කෙනාට යන්තම් හරි තේරුනොත් මේක ඇතුලෙන් මේවා පොඩ්ඩක් බැහැර කරනකොට, මේවා පොඩ්ඩක් අයින් කරනකොට මේක ඇතුලෙන්ම එන සතුටක් එනවා. ඒක හදා ගන්න ඕන. ඒක මම ඉස්මතු කර ගන්න ඕන කියලා දැනෙන්න ඕන. එහෙම ක්‍රමයක් තියෙනවා කියලා දැනෙන්න ඕන. ඒතර කාත් එක්ක හරි තරහ වෙලා හරි ටිකක් අමාරුවෙන් ඉන්නවා නම් ඒක ටිකක් අමතක කරන්න පුළුවන් දේවල් මෙනෙහි කරලා ඒක අමතක කර අර ඇතුලේ තියෙන සතුට උපද්දවන්න ඕන. ඒක තමයි ක්‍රමය. අපි හදන්නේ තරහ වෙලා ඉන්නවා නම් කෙනෙක් එයා යාළු වෙන්නම නැත්තම් ඒකම එයාගෙම ඔක්කොම ගන්න බලනවා. ආය මැරෙන්න හදනවා කොහොම හරි කරලා යාළු කරගන්න ඕන කියලා. ඒක නැති හින්දා තියෙන දුක ගැන නැවත මෙනෙහි කර කවි ලියනවා. සින්දු අහනවා. හරිද? ආඬනවා. මතක් කර පරණ දිනපොත් බලනවා. හරිද? මේවා කර මොකද කරන්නේ? අන්නර පරණ ඒවා ගෙන්න ගන්න දඟලනවා. නිකන් ඒ වෙලාවට හිතෙන් මෙන්න මෙහෙම අහන්න. මට කැමති කෙනා
මට ඕනම කියන කෙනා, දැන් පේන්න නැති කෙනා, මගේ හිත ඉල්ලන කෙනා, එයා තීරණයක් ගන්නවා. හරි, මම ඔයා ළඟට එනවා. ඔයාට පුළුවන් ද මට කන්න බොන්න දෙන්න, වැඩ ටික හදලා හරි ගස්සලා දෙන්න? ඔව් පුළුවන්. දිගටම මට පුළුවන් කියලා මං කියනවා. එයා කියනවා මම ඔයාගේ ඇස් දෙකට හැම වෙලේම පේන්න ඉන්නවා කියලා. හැම වෙලේම ඔයාගේ ඇස් දෙකට පේන්න මං ඉන්නම් කියලා කියනවා. මං කැමතිම කෙනා. බැරි වෙලාවකත් එයා එහෙම තීරණයක් අරගෙන මට හැම වෙලේම පේන්න හිටියොත් මොනවා වෙයිද මට? හොඳට හිතලා බලලා කියන්න බෑ. එකපාරටම හිතේ අපේ ඒක හොඳයිනේ, ප්‍රිය කෙනෙක් හැම වෙලේම පේන්න ඉන්න එක හොඳයිනේ කියලා. එහෙම එක දිගටම ඉන්න පටන් ගත්තොත් එහෙම යන්නෙම නැතුව මොනවා වෙයිද මට? මොනවා වේද ඇත්තට? මං හිමින් සැරේ ගියයි දැන් යන්න නේද? ඇයි? එපා වෙනවද නැද්ද? එපා වෙනවා. තීත්ත වෙනවා. තීත්තම වෙනවා. හරිද? එතකොට මොකක්ද මේ මායාව? හරිද? අපේ හිත අපෙන් ඉල්ලන දේ ස්ථීරව අපිට හම්බුනොත් ඒක එපා වෙනවා. අපි කැමතිම කෑම අපිට එක දිගට හම්බුනොත් අපි කනවද? බඩ පිරෙන්න කලින් නවත්තනවද නැද්ද? නේද? බඩ පිරුණොත් ඒත් බෑ, බඩ පිරෙන්න කලින්ුත් එපා වෙනවා. රස නැතුව යනවා. මේ ජීවිතේ වගේ මහා පිස්සු විකාර විදියට හැදිලා තියෙනවා. හරිද? හැබැයි අර වගේ දැන් අපිව කතා කරපු සතුටවල එහෙම නැති වෙන්නේ නැහැ. අපිව කතා කරපු ඒවා නිරාමිස පැත්තට තියෙන සතුටවල් පින්නොත් එහෙම නවතින්නේ නැහැ. ඒවා ඇතුළෙන්ම එනවා, දිගටම එනවා. මේ රහස දැනගෙන අපි මොකද කරන්න ඕනේ? ඒවම උපද්දවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් හදන්න ඕනේ. මූණු වෙල්ලන් ඉදිල්ලක් එතකොට නැහැ. හරිද? හිත ඇතුළෙන්ම සතුටුයි කියලා කියන්නේ සිත ඍජුවම බලපානවා අපේ ශරීරයට. ශරීරය හරීම සැහැල්ලු වෙනවා. හරි කාර්යක්ෂම වෙනවා. මූණ පැහැපත් වෙනවා. අන් අයට ප්‍රිය වෙනවා. හරිද? හරිම ලොකු වෙනසක් ඇති වෙනවා. හරිද? ඇතුළාන්ත සතුට කියන එක බාහිර ලෝකෙන් ගන්න බෑ. ඇතුළාන්ත සතුට බාහිර ලෝකෙන් ගන්න ගියාම අපිට දෙන්නේ කොන්දේසිත් එක්ක. ඔයයට මං සතුටු ටිකක් දෙන්නම්. හැබැයි ඔයාලට දෙන සතුටෙන් ඒක පොඩ්ඩක් අරගෙන ඊට පස්සේ ඔහේ ලොකු දුක් වගේක් විඳින්න ඕනේ. ඒක අනිවාර්යෙන් එහෙම තමයි දෙන්නේ. කැමති රූප, කැමති ශබ්ද, කැමති ගන්ධ, කැමති රස, කැමති පහස, මේ හැම එකක්ම එහෙමයි. වින්දොත් ආයතින් අර කියන්නේ මොකද්ද? කුඹලා මාළු කෑවා නම් විදූපම් බලලෝ කියලා කියනවා වගේ. නේද? වහ කෑවා වගේ තමයි. ඉතින් ඒවා තිබ්බ දෙන් කමක් නැහැ. ඒවා අයින් කරන්න කියන්නේ අම්මා තාත්තා සහෝදරයා ඥාතිය අයින් කරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මගේම කියලා මේක ඇතුළෙන්ම උපදින සතුටක් නිර්මාණය කරගන්න ඕනේ. ඒකට කාලය ගන්න ඕනේ. ඒක කරන්න දැන් පටන් ගත්තට අවසාන වශයෙන් මතක් කරන්නේ පටන් ගත්තට අපේ පින්වත්නි ඒක කරන්න දෙන්නේ නැහැ අපේ හිත. හරිද? අන්නේ වෙලාවට හොඳට මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒක කිරීමේ තියෙන ලාභ සහ ඒක නොකිරීමෙන් තියෙන අලාභ. ඒක නොකිරීමෙන් වන් විදෝන විදවිල්ල ගැන හොඳට මෙනෙහි කර ඉන්න. එතකොට උපදිනවා කැමැත්ත. ඕක කරන්න ඕනේ කියලා. එතකොට ඇති. අය මොකවත් එපා. ඉතිරි ටික අපේ හිතම කරනවා. මට නිකන් කියන්න. මොන හරි දෙයකට ලොකු කැමැත්තක් ආවොත් හිතේ හිත සැලසුම් හදනවද නැද්ද? කැමති දේ කරන්න හැම වෙලේම මේ හිත හැපි සැලසුම් හදනවද නැද්ද? අපි නෙවෙයි කරන්නේ. ඒක කරනවා යා. අපි හරියටම දැනගන්න ඕනේ හේතු විතරක්. මොන හරි මට ළඟා විය යුතු ඉලක්කවලට, නිරාමිස ඉලක්කවලට කැමැත්ත විතරක් හදලා නිකන් ඉන්න කියලා මං කියන්නේ හැමදාම. සිල් රකින්නත් එපා, භාවනා කරන්නත් එපා, මොකුත් එපා. හොඳට කැමැත්ත හදලා ඉන්න. පැත්තකට වෙලා, අයිනකට වෙලා. එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? සිල් රකින්නවා නෙවෙයි රැකෙන්න පටන් ගන්නවා. භාවනා කරනවා නෙවෙයි කෙරෙන්න පටන් ගන්නවා. හරිද? මේ හිතේ තියෙන මේ වැඩ කරන විදිය, හිත වැඩ කරන විදිය ගැන අපිට ඉවක් තියෙන්න ඕන අපේ පින්නත්. තේරෙනවද? හිත වැඩ කරන විදිය පිළිබඳව ඉවක් තියෙන්න ඕන. ඒකේ ක්‍රියාකාරීත්වය ගැන මට
යම් අදහසක් තියෙනවා නම් තමයි මට ඒක හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මං ඒක ගැන දන්නේ නැත්නම් ඉතින් ඔහේ ජීවිතේ ගෙවාගෙන යනවා. දන්න මිනිස්සු මුළු ජීවිතේම මගෙන් ඉල්ලන්නේ සතුටනේ ඇත්තට. හිත ඊවත් මන් දෙන්නම් මේ ලෞකික ජීවිතයේ සතුටක් දෙන්නම්. ආයේ ප්‍රශ්නයක් නෙමෙයි මේක කරගන්නකො පොඩ්ඩක් අරවා කරන ගම. මේක අයිනටම දාලානේ අහකටම දාලානේ ඇතුලෙන් උපදවන්න පුළුවන් සතුට අයින්ම කරලා දාලා. වෙන ඒවා විතරක් කර ඉන්නවා. එහෙම අසාධාරණකම් කරන්න එපා. නේද? ඒක Tamanටමයි පාඩු. ඒකින්ද දෙක තුනම කරන්ඩ අන්තිමට තේරෙවි අපි මොනවා හරි දෙක තුනක් කරද්දී අපි පින්නත් නේ අපේ හිත නවතින්නේ සතුටු වෙන දේවල් දෙක තුනක් කරවුවොත් අපි අපේ හිත නවතින්නේ කොහෙද? සතුටු වෙන දේවල් දෙක තුනක් එක දිගට කරනවා. සින්දු දෙක තුනක් අහනවා. මම ගායකයෝ කීප දෙනෙක්ගේ සින්දු වගේක් මේ දවස්වල අහනවා කියලා හිතන්නකෝ. වැඩියෙන් ඊට පහුවෙන්දත් ආය අහන්න හිතෙන්නේ කෝකද? වැඩියෙන් සතුටක් ආපු එක. වැඩියෙන් සතුටක් ආපු එකක් තියෙනවා නම් අන්න ඒකට අපේ හිත තල්ලු වෙනවා. හැම වෙලේම හැටි එහෙමයි. ලෝකයේ තියෙන හැම දෙයක්ම තියෙද්දි මගේ සිත වැඩියෙන් සතුට ලබන්නේ ඔන්න ඔය වගේ යහපත් දේවල් වලින්. කවදා හරි දවසක තේරෙවි රාගාදී කෙලෙස් ධර්ම වලින් මිනිස්සු ලබන සතුටක් තියෙනවා. ලෝකේ තියෙන ඉහළම සතුට වෙන දේවල් කියලා මිනිස්සුන්ගේ හිත හඳුනගෙන තියෙන්නේ ඔන්න ඔය වගේ දේවල්. ඒකින්ද එයාලා හරියට ඒවට කැපකිරීම කරනවා. හරි? ඒ දේවල් වලින් ලබන සතුටට වඩා 10000 ගුණයක් ප්‍රබල සතුටක් තමයි ඔය නිරාමිසව ඔය කියන සීලාදී ගුණධර්ම ආරක්ෂා කරමින් භාවනාවක් වඩමින් ලබන සතුට. ඒකට වැඩිය ගොඩක් වැඩි. ඒක වැඩි කියලා දැනගන්න ඒක විඳින්න ඕනේ. ඒක විඳින්න ඕනේ දවස් 20ක් 25ක්. ඔය කිව්ව විදිහට චර්යාවට ඕක දාලා ඊට පස්සේ ඉවින්සරේ භාවනාවකුත් කරන්න ඕනේ. හරිද? එතකොට හොඳටම හොඳ තත්යකට එනවා. ඊට පස්සේ මේ හිත එක එකව ඉල්ලන්න දෙන්නේ නැහැ. ආඩම්බරෙන් ජීවත් වෙන්නත් පුළුවන්. ඇයි මගේ සතුට මට දැනට කවුරු හරි දීලා තියෙන සතුට එයා උදුර ගන්න ඕන කිව්වොත් අනේ උදුර ගන්න මේකේ මට හොඳ බිස්නස් එකක් තියෙනවා. ওই බිස්නස් එක ඕනේ නැහැ. හරිද? ඒව ගැන වැඩි රඳා පවතින්නේ අවසාන වශයෙන් කියන්නේ අපේ ජීවිතේම කියන්නේ ගනුදෙනුවක් බිස්නස් එකක්. අපි හැමදේම දීලා ගන්න බලන්න. දුන්නාට වැඩිය ගන්නත් බලනවා. ලාභ හොයන්න බලන්න. ආදරය දෙන්නේ ආදරණීයව කාට හරි කතා කරන්නේ. කතා කරලා මොනවද බලාපොරොත්තු වෙමින් ඉන්නේ? ඊට වැඩිය ආදරෙන් මට කතා කරයි කියලා. එහෙම දවසට බිස්නස් හොඳයි. මම දුන්නා දීලා ගත්ත ඊට වැඩිය දේවල්. හරිද? එහෙම අපි සතුට දීලා එළියට අපෙන් දීලා අනිත් පැත්තට ගන්න තමයි ඔක්කොම කරන්නේ. ළමයෙක් හදන්නේ පවා එහෙමයි. සතුට වෙන්න බලාගෙන සලකයි කියලා හිතාගෙන. පින්වත්නි අන්තිමට වෙලා තියෙන බිස්නස් පාඩුයි. ආයෝජනය කරාට ටික දවසයි ලැබෙන්නේ ඊට පස්සේ හරියන්නේ නැහැ. ඒ බිස්නස් එහෙම තිබ්බද? කාට හරි විවිධ ව්‍යාපාර වගේක් තියෙනවා. ඒවා පාඩු ලබන ව්‍යාපාර. එකක් තියෙනවා අධික ලාභ ලබන ව්‍යාපාරය. එයා මොකද කරන්නේ? මේකෙන් අනිත් ඒවාට සල්ලි පොම්ප කරලා අනිත් ව්‍යාපාර පවත්වාගෙන යනවා. නේද? පාඩු ලබන ඒවාත් ඔහෙ පවත්වාගෙන යනවා. මොකද ලොකු ලාභ ලබන එකක් තියෙනවනේ. ඒකින්දා එක සැරයක් ආයෝජනය කරොත් මෛත්‍රියෙන් යුක්තව කාට හරි මොන හරි දුන්නොත් ඔන්න එක සැරයක් ආයෝජනය කරා. මොකක්ද අපි ලාභය බලාපොරොත්තු වෙන ලාභේ සතුට. හරිද? දැන් කෑමක් කියලා හිතන්නකෝ. මම කෑමක් හංගගෙන කෑවා. බලාපොරොත්තු වෙන ලාභයේ සතුට. කෑවා ඉවරයි. බිස්නස් පාඩුයි එතකොට. හරිද? ආයේ එකෙන් සතුට ලබන්න බෑ. ආයේ මතක් වෙන අරගන අයියෝ නෑනේ දැන් නෑනේ කියලා දුක් විඳින්න වෙන්නේ. එහෙම නැතුව මට මොකද කරන්නේ අවස්ථාවක් හම්බ වෙනවා. කාට හරි මොන හරි කෑමෙන් ටිකක් දෙන්න. එහෙම දුන්නාට පස්සේ කාපු කෑම කාලා ඉවරුණා ආයෙ මතක් කරනකොට දුකයි. දීපු එක මතක් කරන්න සතුටුයි. එහෙනම් මේ මුදල ලොකු ආයෝජනයක් කරලා තියෙන පස්සේ නැත. එහෙනම් ඒ ව්‍යාපාරේ ලාභයි. නුවණ තියෙන මිනිස්සු ලාභ ව්‍යාපාර පටන් ගන්නවා. අර කිව්ව 14ම ලාභ ලැබෙන ව්‍යාපාර. අර පස්සේ කියන භාවනාව ඊටත් වැඩිය ලාභ ලැබෙන ව්‍යාපාරයක්. අන්තිමට ඇතුළෙන්ම එන සතුටක හිර වෙලා ඉන්න
පුදුම විවේකයක් ලබන්න පුළුවන්. හරිද? ප්‍රශ්න කියනව නෑ එතකොට. සිද්ධි තියෙනවා. කාගේ හරි නපුරු වචන නපුරු ක්‍රියාව ඔක්කොම සිද්ධි විතරයි. ප්‍රශ්න නෙවෙයි. ඇතුලෙන් එන සතුටක් භුක්ති විඳලා බලන්න ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා ඇති වෙන දුකක් දැනෙන්නේ නැහැ. ප්‍රියයන් වෙන් වුණා කියලා දන්නවා. දුකක් දැනෙන්නේ නැහැ. හරිද? අප්‍රියයන් හා එක් වුණා කියලා දන්නවා. දුකක් දැනෙන්නේ නැහැ. ජරාවට ව්‍යාධියටපත් වෙනවා කියලා දන්නවා. දුකක් දැනෙන්නේ නැහැ. හරිද? ඇයි? මේක සතුටෙන් පිරීලා. ඒක තමයි ජීවත් වෙන කලාව. ඒක තමයි කරගෙන තියාගන්න ඕනේ. හැම වෙලෙම විවේකයෙන් සතුටෙන් ඉන්න පුළුවන් මානසිකත්වයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හරි අමුතුයි. අපි හිතුවට වැඩිය මේ ධර්මයේ තුල තියෙන දේවල් ටිකක් අපි හිතපු දේ නෙවෙයි, ඊට වැඩිය ගොඩක් වෙනස්. ගොඩාක් වෙනස්. ලොකු අරමුණු තියෙන සුවදායක අරමුණු වලට යන්න පුළුවන්. සැබවින්ම තුන් ලෝකයක් සනසන කියලා කියන්නේ නිකම් මේ ලස්සන වචන කියලා සනසන එකක් නෙවෙයි. ඇතුළාන්තයේ තියෙන සියලු දුක් ගලවලා අයින් කරලා ඇත්තටම හිතවල සැනසීම ඇති කරන සුවසේ ඉන්න පුළුවන් තත්වයකට පත් කරන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ. එඩිතර වෙන්න එවැනි දෙයක් මගේ තුලින් මං නිර්මාණය කරගන්නවා. මෙච්චර වටින දෙයක් තියෙද්දි මගේ තුලින් මං ඒ දේ නිර්මාණය කරගන්නවා කියලා හැම කෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්න. ජීවිතේට අර්ථයක් ලබා දෙන්න ඕන, වටිනාකමක් ලබා දෙන්න ඕනේ ජීවිතේට. එහෙම අර්ථයක් වටිනාකමක් ලබා දීලා මේ ජීවිතය සුවපත් කරගන්න ඕනේ. සසර ජීවිතය සුවපත් කරගන්න ඕනේ. උතුම්ම සැනසීමෙන් සැනසෙනවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේත් මේ සේයානුයුක්ති වැඩසටහනෙහි විකාශන දායකත්වයෙන් කටයුතු කරන්නේ වැඩසටහනේ පින්වන්ත පිරිස විසින් කියලා සඳහන් කරලා තියෙන්නේ. දේශනාව ශ්‍රවණය කිරීමට සහභාගී වූ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියන මූලික ප්‍රාර්ථනාව. ධර්මදේශකයන් වහන්සේ ඒ වගේම දේශනාව ශ්‍රවණය කරන්න සහභාගී වෙන සියලු දෙනා කොළඹ හත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සියලු කාර්ය මණ්ඩලය, ජයරූපවාහිනී කාර්ය මණ්ඩලය, ජයරූපවාහිනී නාලිකාව ඔස්සේ දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටත් අමා මහ නිර්වාණ අවබෝධය ලැබේවා. නැවත නැවතත් ඇතිවන සියලු භවයන්හි සත්පුරුෂ ඇතුළත් කල්යාණ මිත්‍ර ආශ්‍රයයන් ලැබීමට මේ පින් හේතු වාසනා වේවා කියන මූලික ප්‍රාර්ථනාවන් ඇති කරගෙන තමයි දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඔබ අප හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් දායකත්වයෙන් කටයුතු කරන මේ පින්වන්ත පිරිස සේවානියුක්ති වැඩසටහනේම පින්වන්ත පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඔබ අප හැම දිනාම තුල ජනිත වුණා සියලු පුණ්‍ය ශක්තිය ඒ සියලු දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා. ඒ හැම දිනා කරන කින සියලු කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා. දුක් කරදර වෙන්ති නනං ඒ සියලු දුක් කරදර දුරු වේවා. කායික මානසික සුවතාවයන් නැති වේවා. සසර පුරාවට කිසිදු පාප මිත්‍ර ඇසුරකට නම්පත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. නමින් මේ පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ද මේ පින් අනුමෝදන් කරගනිත්වා. ඒ අත්න්ද සුගතිගාමී වේවා. සුගතියෙන් සුගතියටපත් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලුම පුණ්‍ය ශක්තියින් හේතු වේවා, අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් සේවා නියුක්තික භාවනා වැඩසටහනේ කමඨහන් දේශනාව සිදු කළ කමඨානාචාර්ය විනයාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. උදාරතර වූ ජාතික ශාසනික මෙහෙවර වඩාත් සාර්ථකව සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස් 6 සිට ඔබටත් මේ වැඩසටහනට සම්බන්ධ වන්නට හැකියාව තිබෙනවා. අද දවසේදී පටිගත කළ මෙම වැඩසටහන ලෝපුරා විකාශනය කරන්නට සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කළේ නිරතුරුව මේ වැඩසටහනට සම්බන්ධ වන සේවා නියුක්තික වැඩසටහනට සම්බන්ධ වන පින්වත් පිරිස විසින්. ඒ පින්වත් සියලු දෙනාගේම වෘත්තීය ජීවිතයන්, පෞද්ගලික ජීවිතයන් වඩාත් සාර්ථක කරගන්නට මේ දහම් ආශිර්වාදය හේතු වාසනා වේවායි අප සියලු දෙනා එක්ව ප්‍රාර්ථනා කරනු ලබනවා. සාදු සාදු සාදු. එසේනම් අද දවසට නියමිත සේවා නියුක්තික භාවනා වැඩසටහන මින් නිමවට පත්වනවා.
මේ උතුම් දේශනාවන් ජයමග දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට නැවත වතාවක් ආරම්භය හැකියි. සදහම් දේශනාව නිමාව දකිනවා සැමට තෙරුවන් සරණයි.